මම අද ඔයාලට කියන්න යන්නේ ගාල්ලේ තියෙන ලස්සන බීච් එකක් ගැන. මේ බීච් එක තියෙන්නේ උණවටුනේම තමයි. මේකට කියන්නේ දලවැල්ල බීච් කියලා. ඉතින් ඔයාලා ගාල්ල ටවුන් එකෙන් එනවා නම් මාතර බස් වල එන්නත් පුළුවන්. මෙතන දලවැල්ල බීච් එක ගාවෙන් බහින්න පුළුවන්. ගොඩක් සංචාරක ආකර්ෂණ තියෙන බීච් එක තමයි මේ දලවැල්ල බීච් එක. මේකේ තියෙන ප්‍රධාන විශේෂත්වය තමයි මේක කැස්බෑවුන්ගෙන් පිරිච්ච බීච් එකක්. බීච් එක හැමතැනම වගේ කැස්බෑව ඉන්නවා. අපිට කැස්බෑව අල්ලන්න පුළුවන් ටූරිස්ට්ලා හැම ගොඩක් ඉන්නවා. මේක ස්වභාවික කොරල් පරයකින් වට වෙලා තියෙන හින්දා අපිට නාන්න පුළුවන්. එහෙම කිසි බය වෙන්න දෙයක් නැහැ. කැස්බෑවුන්ට කෑම දෙන්න පුළුවන්. මෙතන ගොඩක් ලස්සනයි. ඔයාලා ගාල්ලේ එනවා නම් අනිවාර්යෙන් බලන්න යන්න ඕන තැනක්. මෙතන කැස්බෑ කෑම ගන්න තියෙනවා. ඒ කියන්නේ විකුණන කට්ටිය ඉන්නවා. කෑමයක් රුපියල් 500ක් වගේ වෙනවා. ඒ වගේ ගණන් තමයි වෙන්නේ. ඉතින් කට්ටිය ඉන්නවා. එතනින් ගන්න පුළුවන්. එයාලා සාමාන්‍යයෙන් කෑම දික් කරද්දී අපේ ළඟට එනවා කැස්බෑවෝ. ඒ නැතත් එනවා ඒ කට්ටිය. ඉතින් ගොඩක් ඉන්නවා බීච් එක පුරාම අපිට අල්ලලා බලන්න පුළුවන්. ඉතින් දාන්න එහෙම නම් හොඳයි. ගැඹුරක් නෑ. කොළල් පාරකින්ද ලස්සනයි බීච් එක. ගොඩක් සමහර කට්ටිය දන්නෙත් නැහැ මේ බීච් එක ගැන. මේක උණවටුනම තමයි තියෙන්නේ. ඉතින් ඔයාලත් ගාල්ලට එනවා නම් අමතක කරන්න බෑ මෙතෙන් ඇවිල්ලා යන්න. La caffè.